යාළුවනේ අද රෑ වෙලා පොඩි ගමනක් යන්න කියලා හදන්නේ. අපි බලමුත් කොහෙද යන්නේ කියලා. අද ආවා කුඹුක්කන් ඔය අතුගංගාවක් බල්ල යන්න. දැන් වෙලාව හවස 6ට කිට්ටුයි. හවස 6ට විතර තමයි හිතුනේ මෙහි ආවනම් හොඳයි කියලා. මේ ගඟ පැත්තට පොඩ්ඩක් ඇවිල්ලා යන්න හිතුවා. හවස 6ට මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. කුඹුක්කන් ඔයට යන අතුගංගාව. අපේ ගම මැදින් තමයි ඒක ගඟක් යන්නේ. ඉතින් ඒ ගඟ පෙන්වන්න හිතුවා ඔයාලට. මේ තියෙන්නේ ඒ ගඟ. තව පහළට යන්න ගොඩක් ලස්සනයි. අපි පහළට ගිහිල්ලා බලමු. ගම කියන්නේ මාර සුන්දර තැනක් කියන එක මට තවත් හිතුණා. මොකද ගමේ කොහෙට ගියත් ගම මාර ලස්සනයි නේ. පරිසරේ කොච්චර ලස්සනයිද කියලා. අද යන්න දිහාවක් ඇත්තටම සෙට් උන්නේ නැහැ. ඊට පස්සේ හිතුවා මේ පැත්තට ගිහිල්ලා ආවනම් හොඳයි කියලා. මොකද ඔයාලටත් ලස්සන තැනක් ගේන්න ඕනි. නැත්තම් මට හරි නෑ හිතට. ඔයාලට හිත නිවෙන ලස්සන තැනක් ගේන්න ඕමනයි මට හැමදාම. ඉතින් ඒකින්ද අද ගෙනා මෙන්න මේ වගේ තැන. මේන් බලන්න තියෙන විදිහ. පහළට යන්න පට්ට ලස්සනයි. හවස 6ට විතර පේන්නේ මෙන්න මේ විදිහට. මේ ගඟ හවස 6ට විතර පේන්නේ මෙන්න මේ විදිහට. එදා මම සව් බිව්වේ. සව් හදලා බිව්වේ. අන්න ඒ ගඟේම පහළ කොටස මේ. මේවට ඔය අවුරුදු කාලේට එහෙම සෑහෙන කට්ටිය එනවා. මේ වගේ පිළිලා කට්ටිය. ගම මතක් වෙන්නේ ගොඩක් වෙලාට අවුරුදු කාලේට එන කට්ටියට. ඒ ආවම මේ වගේ තමයි කට්ටිය හැමෝම වගේ ඉන්නේ. මේ දහසේ පරිසරය විඳින්න පුළුවන්. ඉතින් ඕන් කැම්ප් එකක් එහෙම කරන්න හිතන් ඉන්නවා නම් එන්න සුපිරි තැනක් මේ. කුඹුක්කන් ඔය අතු ජලාශය. මිනිස්සු සෑහෙන පරිසරයට හානි කරනවා. මේ වගේ ලස්සන තැන් තමයි මිනිස්සු සෑහෙන විනාශ කරන්නේ. මම නම් කියනවා ඔයාලා කොහේ ගියත් ලස්සන තැන් විනාශ කරන්න එපා. මේවා ඒ විදිහට මේ තියෙන්න දෙන්න. එතකොට තමයි සබහාදාම ඔයාලට ආශිර්වාද කරන්නේ. කවදා හරි දවසක සබහාදාමෙන් ඔයාලට හොඳ ප්‍රතිඵල ලැබලා දෙනවා. ඒකින්ද මම කියන්නේ ඔයාලට කවදාවත් සබහාදාම විනාශ කරන්න එපා. යන තැන ලස්සන පිළිවෙලට ගිහිල්ලා එන්න. හැමෝටම කියන්න තියෙන එක තවත් කියන්න. ඉස්සර මිනිස්සු ගඟට ඇවිල්ලා කලෙන් වතුර අරගෙන ඉනේ තියාගෙන එහෙම ගිහිල්ලා ගෙදරට වතුර අරන් ගියේ. කෑම උයාගෙන කෑවේ වතුර අරන් ගිහිල්ලා. ඉතින් ඉස්සර කාලේ ගෑනු කට්ටියගේ ඇඟවල් හැඩ වෙලා තියෙන්නේ අන්න ඒකින්ද කියලා ජනප්‍රවාදයේ කියනවා. ඉතින් එහෙනම් යාළුවනේ අදට ගිහිල්ලා එන්නම්. ඉතින් යාළුවනේ අදට ගිහිල්ලා එන්නම්. තවත් දවසක තවත් ලස්සන තැනකින් අපි හමු වෙමු. ඊළඟට මම හිතන් ඉන්නවා කුඩාවේ ජලාශය වලට පෙන්වන්න. කුඩාවේ ජලාශය පටන් ගන්න මුල් කුරුක කිට්ටුවේ වගේ තැනකින් පෙන්වන්න හිතන් ඉන්නවා. එහෙම වුණොත් ඊළඟ දවසේ vlog එකෙන් මම ඔයාලට ඒක ගේන්නම්.